සීතලම සීතල උඳුවක් මාසේ ගෙවිලා දුරුතුමහ උදා වුණත් පරිසරයේ තියෙන්නේ තාමත් වැහිබර කාල ගුණයක්. උදේ පාන්දරට හරිම සීතලක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි හරිම ලොකු මීදුමකුත් තියෙනවා. උදේට වැටෙන පොඩි අවුරැල්ලත් එක්ක දවස පටන් ගත්තට දවස අවසාන වෙන්නේ හැමදාමත් වැහි කෝඩිකින්. කරදර බාධක ගොඩක් මැද ගෙවි ගිය 20-25 වර්ෂය අපිට ගොඩාක් දුක්බර සිදුවීම් අපේ මතක පොතට එකතු කරා. ඉතින් ලැබුවා වූ 20-26 වර්ෂය කරදර බාධක වලින් තොර සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද දවස ගියුනේ කොහොමද? අද දවසේ මොනවද මං කරේ කියලා මාත් එක්ක එකතු වෙන්න බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. මුළු වත්ත වගේම ගේ ඇතුළත් හොඳටම හැඩි වෙලා තියෙන්නේ. ගේ ඇතුලේ කරපු වැඩ වගේම ගෙදරින් එළියේ කරපු වැඩ නිසා ගෙදරයි වත්තයි හැම තැනම එකම කාල ගෝට්ටියක්. පේනවනේ මම ලස්සනට වවාගත්ත පැල ටික ඔක්කොම විනාශ වෙලා. මෙන්න මේ ඩැනේජ් වලේ අලුත් වැඩියාව නිසා ගල්ගෙන ආපු ලොරි එතකොට බඩු එහෙට මෙහෙට ඇදලා දාලා ඔන්න ඔය නිසා මගේ පැල ටික නම් ඔක්කොම විනාශ වුණා. ඉතින් ගෙට ඇතුල් වෙන තැනත් හරියට ලට්ට පට්ට එකතු වෙලා. ඉතින් මම මේ හදන්නේ ඒවා ටිකක් අයින් කරලා වත්ත පොඩ්ඩක් පිළිවෙල කරගන්න. මොකද ගෙවල් ඇතුළේ පිළිවෙලක් කරගන්න බෑ. ගේ ඇතුලේ තව වැඩ වගේක් තියෙනවා කරන්න. ඒක නිසා ගෙට ඇතුල් වෙන තැන පොඩ්ඩක් නිදහසේ ඉඳගෙන කතා කරන්න පුළුවන් විදියට ඉස්සරහා හරිය පොඩ්ඩක් අතු ගා ගන්න තමයි හදන්නේ. දැක්කනේ මිදුල අතු ගානේ ඉදලත් කැඩිලා. වාහනේ හිට මෙහෙට ගිහිල්ලා ඉදල උඩින් ඔන්න ඉදලේ ඉරටු ටිකක් ඉවරයි. කොහොම හරි තේ දෙකකුත් හදාගෙන පොඩි දුවටත් කිරි එකක් දීලා දැන් මේ හදන්නේ වත්තේ ඉතුරු වැඩ ටික කරන්න. හවස් වෙනකොට වැස්ස පටන් ගන්න නිසා උදේ වරුව උයන පියන වැඩක් පැත්තකට දාලා වත්තේ වැඩ කරන අතරතුර බලන්නකෝ මෙයා කරන කෝලම පොඩ්ඩේ හෙට මෙහෙට වුණොත් ඉවරයි. ඉතින් මම ගියා කුස්සියට දවල්ට කෑම ටික ලෑස්ති කරන්න. දවල්ට කියන්නේ ඉතින් අපි දවල්ටයි රැටයි දෙකටමනේ. ඉතින් ඒ අතරතුර මේ දෙන්න ගියා රඹුටන් කඩන්න. මේ අහන්නකෝ 20-26 උදා වුණත් මම මේ ඔයාලට අරන් එන්නේ 20-25 කරපු vlog. ඉතින් රඹුටන් ටිකකුත් කඩාගෙන ගොඩක් නෑ මොකද අවාරේ නිසා පිටිපස්සේ බත්ත ඔක්කොම හැඩි වෙලා තියෙන්නේ. වර්ෂාව නිසා ඒ පැත්තට යන්න විදියක් නෑ. කොළරොඩු වැටිලා අඩිය තියන්න බයයි. ඉතින් පුළුවන් විදියට යන්තම් අස් කරගෙන රඹුටන් ටිකකුයි නාරන් ටිකකුයි peer ටිකකුයි කඩාගෙන ආවා. ඒ අතරතුර උදේ හදපු කරෝල ටික මම නිකන් බැදලා ගත්ත කරෝල ටික තෙල් දාලා පොල් සම්බෝල තිබ්බා. කිරිකොස් ටිකකුත් හදාගත්තා. මේ ගෙවිගෙන යන දවස් හරිම කාර්යබහුල දවස්. මොකද මහත්තයා රටේ ඉඳලා ඇවිල්ලා ඉන්න නිසා දවස් කීපයයි තියෙන්නේ. මේ දවස් කීපය ඇතුළත කරන්න තියෙන වැඩ ටික කරගන්න තමයි හදන්නේ. දැන් බලන්නකෝ වෙහෙස කර දවසක් අවසානයේ ඔන්න අපි පොඩි විවේකයක් ලබා ගන්න තමයි හදන්නේ. දවල්ටත් කාලා තේ දීලා හරිම රිලැක්ස් එකේ හවස් වෙනකොට අපි ගියා මෝඩ තරිඳු බලන්නකෝ හිතුවටත් වඩා ලස්සන කතාවක්. ලස්සන කතා තේමාවක්. ඉතින් මේ වීඩියෝ ක්ලිප්ස් ටිකත් ඔයාලට බලන ගමන් එහෙනම් අදට ගිහිල්ලා ආයිත් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්න. හැමෝටම සුබ දවසක්
සුබ අලුත් අවුරුද්දක් ආයුබෝවන්. සතුටින් පරිස්සමින් ඉන්න.